හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සැරට රසට හතු කරියක් හදාගන්න විදිහ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන මම විම්මල් ග්‍රෑම් 150ක් හොඳට සෝදලා පොඩියට කඩලා අරගෙන තියෙනවා. දැන් මම මේකට ලුණු කුඩු මේස හැඳි භාගයක්, කහ කුඩු මේස හැඳි කාලක් දාගන්නවා. දැන් බිම්මල් ටික හොඳට කලවම් කරගන්න. බිම්මල් ටික හොඳට කලවම් කරගෙන විනාඩි 10ක් විතර සීසන් වෙන්න වහලා තියන්න. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මුලින්ම අබෑට මේස හැඳි භාගයක් එකතු කරගන්න. ඊළඟට මම තලාගත්තු ඉඟුරු සුදු ලූණු වලින් මේස හැන්දක් එකතු කරගන්නවා. තලාගත්තු එනසහලට 3ක්, කරාබනට 3ක් මම මේකට දාගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. ඊළඟට මම කරපිංච ටික එකතු කරගන්නවා. තව කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්න. දැන් මම පොඩියට කපාගත්ත බීරි උණු ටිකයි අමු මිරිස් ටිකයි මේකට දාගන්නවා. තක්කාලි ටිකත් එකතු කරගන්න. දැන් විනාඩියක් විතර මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් මම ලිප ඔෆ් කරගෙන බදපු මිරිස් කුඩු මේස හැඳි 2ක්, බදපු 3-5 මේස හැඳි 2ක් එකතු කරගන්නවා. දැන් ආපහු විනාඩි 1කමාරක් විතර මේ ටික හොඳට කලවම් කරගන්න. මේ ටික හොඳට කලවම් කරගෙන ඉවර වුණාට පස්සේ බිම්මල් ටික එකතු කරගන්න. දැන් මේ ටිකත් ආපහු හොඳට කලවම් කරගන්න. දැන් මම ලිප ඔන් කරලා අඩු ගින්දරේ විනාඩි 4ක් විතර හතු එක වහලා තියෙනවා. හරියටම විනාඩි 4කට පස්සේ දැන් මම මේකට වතුර කෝප්ප භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම මේ වෙලාවේ රසායනික ලුණුත් එකතු කරගන්න. තව විනාඩි 3ක් විතර හතු එක වහන්නේ නැතුව උයාගන්න. මේ විනාඩි 3කට පස්සේ මම හතු කරිය තව ටිකක් රස කරගන්න ගම්මිරිස් කුඩු මේස හැඳි කාලක් එකතු කරගන්නවා. ඊළඟට මම ලිප ඔෆ් කරලා ලිපේ රස්නෙන්ම තව විනාඩි 5ක් විතර හතු එක වහලා තියෙනවා. ඔන්න දැන් අපේ හතු කරිය හදාගෙන ඉවරයි. සැරට කැමති ඔයාලා නම් මේකට ගොඩක් කැමති වෙයි. ගොඩක් ලේසියෙන් ඔයාලට මේක හදලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.